Hi, welcome to Hello Dashi YouTube channel. ඉතින් මේ රෑ මම වීඩියෝ එකක් ගන්න මට හිතුනේ ඔයගලන්ට පෙන්නන්න අපේ හදිසියෙම අපි නුවර යනවා. ඉතින් ඒ ට්‍රිප් එක අපි ඕගනයිස් කරගන්නේ කොහොමද? අපි ට්‍රිප් එකේදී මොනවාද කරන්නේ? ඇයි අපි හදිසියෙම යන්නේ කියලා ඔයාලට පෙන්නන්න හිතුණා. මොකද ගොඩක් අය ආසයි නුවර තියෙන ක්ලයිමේට් එකට. ඉතින් ඇත්තට මමත් හරිම ආසයි. ඉතින් අපි බලමු කොහොමද අපි මේ ට්‍රිප් එක ඕගනයිස් කරගන්නේ කියලා. ඉතින් අපේ කසින්ස්ලා ගොඩක් ඉන්නේ කැන්ටි වල. ඉතින් එයාලා බලන්න යනවා වගේම නුවර තියෙන එක එක තැන් වලට අපි යනවා කියන්නේ සිටි එකට යන්න. ඉතින් හරිම ලස්සනයි පැත්ත. ඉතින් ඒවත් බලන්න අපි හිතාන ඉන්නවා. ඊට අමතරව තව පැති කීපයකට යන්න හිතාගෙන නුවරින් පොඩක් ඇතුළට. ඉතින් අපි බලමු කොහොමද අපේ ට්‍රිප් එක අපි යන්නේ කියලා. මම සාමාන්‍යයෙන් දැන් අපි නාරේ ට්‍රිප් එකක් ටුවර් එකක් යනවා නම් අමතක කරන දේවල් ලියලා තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් මමත් මේ හෙට අරන් යන දවසකට වගේ නම් ෂේප් ඒ වුණාට දවස් 4-5කට නිසා චුට්ටක් අමතක වෙනවා ගන්න අයිටම්ස් අඳුන් එතකොට එක දේවල්. ඒ නිසා මම පොඩ්ඩක් නෝට් ඩවුන් කරලා ඒ විදිහට තමයි ඕගනයිස් කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මට ඕනේ වෙන දේවල් සහ අමතක වෙන දේවල් ලියා ගන්නවා. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් මේක විකාරයක් කියලා. හැබැයි මේකෙන් අපිට මගදී අඩුපාඩු වුණොත් යන extra expenses අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට හැමදේම ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපි ගෙදරින් අරන් යන එකම මේ වගේ ටුවර් එකක් දාගන්නකොට හරිම ලේසියි. ටුවර් එකක් කියන්නේ ඉතින් අපි නුවරට ගියත් ඒක ටුවර් එකක් තමයි. ඉතින් මේ වගේ හැමදේම මම ඩිවයිඩ් කරගත්තාම මට එකින් එක ඕගනයිස් කරන්න පුළුවන්. අනිත් එක මේක ගොඩක් පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙච්ච කෙනෙක්ටත් හරිම ලේසියි. මං වගේම මේ විදිහට ගමනක් යනකොට ඕගනයිස් කරගන්න ලියා ගන්න අයත් ඕනේ තරම් ඇති. ඉතින් එහෙම නොකරන අයත් ඇති. හැබැයි ඉතින් මේ විදිහට ලියාගෙන බඩු ඕගනයිස් කරගන්න එක ඇත්තටම ලේසි වැඩක්. ඔයාලටත් ඉතින් මේක බලාගෙන ඔයගලන් ටුවර් එකක් යනකොට ඩේ අවුට් එකක් යනකොට මේ විදිහට ඕගනයිස් කරගත්තාම ඔයාලගේ ගොඩක් වැඩ ලේසි වෙනවා. ඒ වගේම අමතක වෙනවා මිස්ප්ලේස් වෙනවා හරිම ලේසියෙන් ඔයගලන්ට ඕගනයිස් කරගන්න පුළුවන්. හරි මම මේ විදිහට නෝට් ඩවුන් කරා. ඔයගලන්ට හිතෙන්න පුළුවන් සමහරට මේක විකාරයක් වගේ කියලා. ඒ වුණාට ඒකෙන් අපිට ඇත්තටම අමතක වෙන දේවල් ඔක්කොම නෝට් වෙනවා. ඒ කියන්නේ දැන් සමහරකට මෙහෙම කළත් එකක් දෙකක් අමතක වෙනවා තියෙනවා. නමුත් අර හොඳට කල්පනා කරලා ටයිම් එක අරන් කල්පනා කරාම මතක වෙන අපි මොනවද අරන් යන්න ඕනේ කියලා මතක් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මොනවා හරි සිම්පල් දෙයක් අමතකුණත් හරි අවුල් වෙනවා. ඒතර අපි කඩේකින් ගන්න වෙනවා. තව එක්ස්ට්‍රා කොස්ට් එකක් දරන්න වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ නෝට් ඩවුන් කරගත්තම හරිම ලේසි. ඊළඟට මගේ අයිටම්ස් ටික සෙපරේට්ලි ඕගනයිස් කරගන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ එක එක ටුවර්ස් යනකොට ට්‍රිප්ස් යනකොට මම සාමාන්‍යයෙන් මේකප් බඩු පර්ෆියුම්ස් එහෙම වෙන වෙනම ඕගනයිස් කරගන්න පවුචස් ටික. මේවා ගැන මම වෙනම අట్లට වීඩියෝ එකක් කරන්නම්. ටූත් බ්‍රෂ් එක, ෆේස් වොෂ් එක, බොඩි වොෂ් එක, සැනිටරි පෑඩ්ස් වගේ දේවල් දාගන්න මෙන්න මේ පර්ස් එක ගන්නවා. මේක මට ඇත්තටම රටින් හම්බුන එකක්. ඊට අමතරව මම හිතුවා පර්ස් එකක් ගන්න මේ මේකප් බඩු දාන්න මේක හොඳයි වගේ හිතෙනවා මේක ගමු. මේක තායිලන්ඩ් වලින් මම ගත් එකක්. ඉතින් මේ තියෙන්නේ මගේ ෂැම්පූ ෆේස් වොෂ් වගේ දේවල් ටූත් බ්‍රෂ් එක මේ දේවල් ටික මම ගන්නවා. ලිප්ස්ටික් ටිකක් ගන්නවා. මෙන්න මේ කලර් එක මේ කලර් එක විතරයි මම ගන්න. පස්සේ මට ඕනේ වෙන බේබි ක්‍රීම් එකක්, ඩියෝඩ්‍රන්ට් එකක්, ඒ වගේම ලිප්ස්ටික් එකකුත් මම මේ පර්ස් එකට දාගන්නවා. ඉතින් මේ ලිප්ස්ටික් නම් මම පර්සනලි හරිම ආස ලිප්ස්ටික් වගේ. මේවා හරිම කොම්ෆි, ඒ වගේම තමයි ලොං ලාස්ටික්. ඉතින් හොඳ ලස්සන කලර් ෂේඩ්ස් වලින් මේ ලිප්ස්ටික් ටික තියෙනවා. ඒ විදිහට මම මගේ පර්ස් ඕගනයිස් කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ හෙට ගමන යන්න රෙඩි වෙන්නයි.
දැන් මම මේ විදිහට ඇඳුම් ටික ඕගනයිස් කරගත්තා. ඒ ටික දැන් බෑග් එකට දාන්න තියෙන්නේ. ඊළඟට මම ඕගනයිස් කරගන්නේ මගේ ජුවලරිස්. යාගේ පොඩි කැප්සූල්ස් වල තමයි මම ඊයනික් සාමාන් දාගන්නේ. පොඩි බොක්ස් එකක් තියෙනවා. මේකේ ජුවලරිස් ඕගනයිස් කරගන්න එක හරිම ලේසි. ඉතින් කොහොම හරි අපි කැන්ඩි යන්න හිතාන් හිටියේ ට්‍රේන් එකේ. හැබැයි ඒ දවස්වල පොඩි නායෑමක් නිසා රේල් පාර වහලා කියලාත් කිව්වා. ඉතින් අපි ඩිසයිඩ් කරා බස් එක යන එක හොඳයි කියලා. ඒක විදිහට මේ බස් එක කැන්ඩි වලට යන බස් එක. කොහොම හරි කැන්ඩි වලින් අපි ටොක් ටොක් එකක් අරගෙන පොඩ්ඩක් සිටි එක වටේ ගියා. ඉතින් මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කැන්ඩි සිටි එක වටේ මෙහෙම යන. එදා දවසම ඉතින් අපි නුවර වැවරවුමේ ඇවිද්දා. අන්තිමට හවස් වෙනකොට මෙතන සහස් වෙනට ආවා. එතන කෑමත් හරිම රසයි. ඒ වගේම සාධාරණ ගානකට ගන්න පුළුවන්. ඉතින් මම නම් ඇත්තටම මේ වෙලාවේ බඩගින්න හිටපින්න තෝසේ වඩේ තමයි ගත්තේ. කාලේ වෙලා අපි දැන් මේ යන්නේ ලොකු අම්මලා ගෙදරට. මම මේ නුවර කියන්නේ නම් අමුතුම වයිබ් එකක්. එහෙතන ක්ලයිමේට් එකට හින් මම ඇබ්බැහි වෙලා ඉන්නේ. හවසට සිටි එක මාරම ලස්සනයි. ඉතින් කොහොම හරි ලොකු අම්මලා ගෙදරට ආවා. මේ වෙලාව මට මතක හැටියට 7යි හරි 8යි හරි මේ ඉන්නේ මායි අක්කයි පොඩි කාලේ. ඉතින් මේ ඉන්නේ අපේ කසින්ස්ලා. අහම්මෙන් ඒ ෆොටෝ එකත් මම කැප්චර් කරගත්තා. දැන් ඉතින් මේ හනිකට දුවන්නේ ලොකු අම්මා හදපු කෑම කන්න. බලමු මොනවද උයලා තියෙන්නේ කියලා. ඉතින් ලොකු අම්මා හදලා තිබුණා එයාගේ අතින්ම තෝසේ. ඉතින් මේක දැක්කහම මට කටට කියලා තුරුණා. ඒ රස මතක් වෙනකොටත් ආයෙත් එහෙ යන්න හිතෙනවා. ළමයි මේ තෝස් එක හරි රසයි. කඩෙන් ගන්න තෝස් වලට වඩා මාරම රසයි. එයාම උඳු පිටියම හදලා තෝස් එක හදලා තිබ්බා කියලා තමයි කිව්වේ. පුදුම රසක් මේකේ තිබුණේ. මට හොඳටම බඩගිනලා හිටපු හින්දා දවල්ටත් තෝසේ රෑටත් තෝසේ කෑවා. හැබැයි දවල් තෝස් එකට වඩා මේ රෑ තෝස් එකේ නම් වෙනම රසක් තිබුණේ. ළමයි උදේට චුට්ටක් පරක් වෙලා නැගිටලා බැල්කනියට ගියාම මේ විදිහට තමයි view එක තියෙන්නේ. මෙහි හරිම සීතලයි මේ මාරම සීතලයි. හැබැයි පොඩි අමුතු වයිබ් එකක් තියෙනවා. කවදාවත් නැතුව මට බය වෙලා ළඟට එන්නේ නැතුව දුවනවා. වීන් කොහොම හරි ලොකු අම්මා දුන්න තේකත් එක්ක බිස්කට් එකක් කන ගමන් අද මේ කල්පනා කරන්නේ අදත් නුවර යන්න. ඉතින් අපිට ඊයේ ටයිම් එක මදි වුණා නුවර දළදා මාලිගාවට යන්න. ඉතින් ලොකු ආසාවක් තිබුණා දළදා මාලිගාවට යන්න. ඉතින් මේ රෙඩි වෙන්නේ නුවර දළදා මාලිගාවට ගිහිල්ලා සිටි එකේ පොඩ්ඩක් ගිහින් එන්න. හායි අද ඉතින් අපේ ඩේ අවුට් එකේ කියන්නේ අපේ ටුවර් එකේ දෙවෙනි දවස. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි පික්මි එකක් අරගෙන බේරාදීන හන්දියට ඇවිල්ලා එතනින් නුවරට බස් එකේ ගියා. නුවරට එනකොට පොඩි වැස්සක් පේනවනේ. නුවරට ඇබ්බැහිම මට නම් වැස්ස කියන්නේත් අමුතුම වයිබ් එකක්. කොහොම හරි වැස්සෙම මායි අම්මයි දළදා මාලිගාවට ආවා. තාත්තා නම් දළදා මාලිගාවට එන්න විදිහක් නැහැ කියලා එයා ළඟ තියෙන කඩේකට ගියා. එයාට බඩගින්න නිසා කන්න මායි අම්මයි තමයි ඉතින් දළදා මාලිගාවට වැස්සෙම ගියේ. අතත් කොහොම හරි ෆොටෝ එකට අල්ලගත්තා. මේ නුවර ආවොත් මං යන්න අමතක කරන්නේ නැති මං ආසම තැන. ඒ තමයි සහස් වෙන අච්චාරු. මෙතනින් කෑවොත් නම් ඔයා ඇබ්බැහි වෙනවා නුවරට වගේම මෙතෙන්ට ෂුවර්. ආස වෙන අච්චාරු කියන්නේ මට නම් ඇත්තටම පිස්සුවක් වගේ. ඒ තරම් මම මේ අච්චාරු වලට ආසයි. මාත් මේකේ FB එකෙන් දැකලා තමයි හොයාගෙන ආවේ. කියන්න අමතකුණානේ අපි කලින් දවසේ නුවර සිටි එකට ආවට අච්චාරු ඉවරලා තිබ්බා. හැබැයි මගේ වෙලාවට ඊට පහුවෙනිදා වැස්ස නිසා අච්චාරු ඉතිරිලා තිබුණා. ඉතින්
ඇත්තටම මෙතන තියෙන ඔක්කොම ගන්න හිතනවා. රුපියල් 100ට ඇත්තටම ලාභයි. හැබැයි මම ටෙස්ට් කරලා අච්චාරු වර්ග 4ක් ගත්ත රස බලන්න. ඉතින් මේ වෙලාවේ තාත්තත් ඇවිල්ලා බැලුවා මෙතන තියෙන අච්චාරු වැරයිටිස් ගොඩ. ඒ තරමට මෙතන අච්චාරු නම් තියෙනවා. අන්නකෝ තියෙන අච්චාරු ගොඩ නුවරට ආවොත් ඔයාලත් මෙතනින් අච්චාරු ගන්න අමතක කරන්න එපා. අච්චාරුත් අරගෙන අපි ගියේ කෙලින්ම ඩෙවොන් එකට තේ එකක් බොන්න. එතන තිබුණ පේස්ට්‍රිය නම් මාරම රසයි. ඒ වෙලාවේ හිටියට මට නම් ඒක මාරම එනර්ජි එකක්. එදා පොඩ්ඩක් බිසි නිසා චුට්ටක් විතර අපිට ඔඩෙකෙන්න වෙලා ගියා. හැබැයි තේ එකත් එක පේස්ට්‍රි නම් නියමයි. රෑ 7ට විතර අපි නුවරින් ආවේ. ඉතින් ඒ වෙලාවට බසුත් අඩේ කොහොම හරි තිබ්බ බස් එක නැගලා ආවා. ආව ගමන් මං කරේ අච්චාරු try කරපු එක. තේ ඉන්න අය නම් බලන් ඉන්නේ මං ගෙනාව අච්චාරු ටේස්ට් කරලා බලන්න. මේක තමයි ෆේවරිට් එක. කෑවේ චොප් වෙරළු අච්චාරු එක. ඒක තමයි මගේ ෆේවරිට් අච්චාරු එක. චොප් වෙරළු. Let's try one. Ami, bukan dia. Media beres ya. හරි ලොකු අම්මලා ගෙදර දවස් දෙකක් ඉඳලා අපි ඊළඟට ගියේ මාවනැල නැන්දලා ගෙදර. ඒ යන ගමන් අපේ හදන ගෙදරත් අපි බලන්නම ගියා. ඊයේනේ අපි ඒ කාලේ ගෙදර හිටපු ෆොටෝ එක. ඉතින් මේ වෙලාවේ මට සමනලෙක් මගේ අතේ වැහුවා. ඒකත් මං හිතන හොඳ පණිවිඩයක් වෙන්න ඇති. ඉතින් අපේ ගෙදරත් බලලා හවස් වෙනකොට අපි මේ යන්නේ නැන්දලා ගෙදර. නැන්දා ඉන්නේ දිප්පිටි. ඉතින් කැන්ඩි ව්ලොග් එකේ හොඳම පාර්ට් එක බලන්න මාත් එක්කම නැදිලා ඉන්න නෙක්ස්ට් වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.